ඉන්ටර්විව් එකකට ගියා කියලා හිතන්න. ඔයාගේ සම්මුඛ පරීක්ෂකවරයා ඔයාව බලලා අහනවා ඇයි ඔයා මේ ආයතනෙට බැඳෙන්න කැමති? Why this company? මේ වෙලාවට ඔයා දෙන පිළිතුර කොච්චර සාර්ථකද කියනවා නම් සම්මුඛ පරීක්ෂකවරයා පුදුමයටත් පත් කරලා ඔයාට ඒ රැකියාව අනිවාර්යයෙන්ම ලබා දෙන මට්ටමට ඔයාට පත් කරන්නත් පුළුවන්. මේක අමාරු දෙයක් නෙමෙයි යාළුවනේ. හැබැයි මේක කරන්න පුළුවන් දෙයක්. මතක තියාගන්න මේ වගේ අවස්ථාවල අපි කටපාඩම් කරලා යනවනේ. අන්න ඒ වගේ පිළිතුරු නම් හරියන්නේ නැහැ. මේකට අවශ්‍යයි නිවැරදි ස්ට්‍රැටජි එකක්. අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ ආයතනයක් සමග ඇත්තටම අපි කොහොමද සම්බන්ධ වෙලා ඔයාව ප්‍රතික්ෂේප කරන්න බැරි කැන්ඩිඩේට් කෙනෙක් බවට පත් කරන ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස්. ආයිබෝන් යාළුවනේ, මගේ නම රිෂාඩ් වීරබංසා. මම ඔයාලගේ ඉන්ටර්විව් කෝච්. ඔයාලා හැමෝම මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ හුඟක්ම වැදගත් මාතෘකාවක්. ඒ වගේම තමයි බොහෝ දෙනෙක් මේ වරද්ද ගන්න තැන. නමුත් ඉතාමත් තීරණාත්මක ප්‍රශ්නයක් වන why this company කියන ප්‍රශ්නය සඳහා සාර්ථකව පිළිතුරු දෙන්නේ කොහොමද කියලා අද අපි මෙතනින් ඉගෙන ගමු. ගොඩක් අය හිතන් ඉන්නේ යාළුවනේ why this company? ඇයි මේ ආයතනය කියලා අහන්නේ නිකන් ෆෝමැලිටි එකට. එහෙමත් නැත්නම් සම්ප්‍රදායක් විදියට කියලා. ඒක ලොකු වැරදි වැටහීමක්. ඇත්තටම මේ ප්‍රශ්නේ ගේට් කීපර් කෙනෙක් වගේ කටයුතු කරනවා. ඒ කියන්නේ ඔයාව ඊළඟ වටේට යවනවද නැද්ද කියලා තීරණය කරන ප්‍රධාන තැනක් තමයි මේ ප්‍රශ්නය. මොකද මෙතන වෙලා තියෙනවා ලොකු වැරද්දක්. බොහෝ දෙනෙක් කරන්නේ මොනවද? කෙනෙක්ගේ කොපි කරපු ආන්සර් එකක් මෙතනට පේස්ට් කරලා උත්තරයක් දෙන එක. ඒ කියන්නේ අන්තර්ජාලයේ තියෙන කිසියම් පොදු පිළිතුරක් අරගෙන ඒ විදියටම කියන එක. එහෙමත් නැත්නම් ආයතනය ගැන පැහැදිලි නැති වර්ණනා කරන්න පටන් ගන්න හුඟා කැන්ඩිඩේට්ස්ලා ඉන්නවා. සමහර අය කියනවා මං අහලා තියෙනවා ඔයාලා ගොඩක් හොඳ කම්පැනි එකක්. ඒ වගේ දේවල්. තවත් සමහරු කියනවා මම කතා කරන්නේ මට හොඳ පඩියක් ගන්න ඕනේ. මට මෙතන ඇවිත් හොඳ අත්දැකීමක් ගන්න ඕන නිසා තමයි මම මේ කම්පැනිය තෝරගත්තා වගේ දේවල්. යාළුවනේ, මේ වගේ දුර්වල පිළිතුරු දුන්නාම සම්මුඛ පරීක්ෂකවරයාට හැඟෙන්නේ මොකක්ද? ඔයා මේ පුද්ගලයා අපේ ආයතනය ගැන කිසිම රිසර්ච් එකක් කරන්නේ නැතුව, කිසිම පර්යේෂණයක් කරන්නේ නැතුව ඇවිල්ලා තියෙනවා. එයාට අපේ ආයතනය ගැන ඇත්තටම උනන්දුවක් නැහැ. එයාට ඕනේ නිකන් රැකියාවක් ලබා ගන්න විතරයි කියලා. මම ඔයගලන්ට උදාහරණයක් කියන්නම්. මම දහස් ගණන් ඉන්ටර්විව්ස් වලට ඉඳලා තියෙන නිසා මම දන්නවා කැන්ඩිඩේට්ස්ලා සාමාන්‍යයෙන් කොහොමද පිළිතුරු දෙන්නේ කියලා. බලන්න මේ වගේ පිළිතුරක් දුන්නම කොච්චර දුර්වලද කියලා මේ පිළිතුර. සමහර අය කියනවා I want to apply for this company because it's a very famous and big company in the industry. You offer good benefits and salary to employees. I think I can learn many things and develop my career here. දැක්කද මේ පිළිතුර? යාළුවනේ, මේ පිළිතුර ඕනෑම ආයතනයකට ගැලපෙනවා. මේකේ වැරද්දක් නැහැ. මෙතන හැබැයි කිසිම විශේෂත්වයකුත් නැහැ. මේකෙන් පෙන්වන්නේ මොනවද? ඔයා තමන් ගැන මිසක් ආයතනය ගැන ඔයා හිතලවත් නැහැ කියලා කියන එක. කොහොමද අපි එහෙනම් සාර්ථක පිළිතුරක් ගොඩනගන්න ඕනේ? ගයිස්, ඒකට රහස් කීපයක් තියෙනවා. මුල්ම එක තමයි රිසර්ච් කරන්න ඕනේ. නිකන් ආයතනයේ වෙබ්සයිට් එකට ගිහිල්ලා about us කියන පිටුව කියවලා විතරක් මදි. අපි ඊට වැඩිය ගැඹුරට යන්න ඕනේ. පළවෙනි කාරණය තමයි පහුගිය මාස 6 සිට 12 ඇතුළත ඒ ආයතන ගැන පළ වුණ අලුත්ම පුවත්, මාධ්‍ය නිවේදන like press release සහ ඔවුන්ගේ blogs තියෙනවා. ඒ සටහන් කියවන්න. ඔවුන් අලුතින් පටන් ගත්ත ව්‍යාපෘති මොනවද කියලා ඒ තුලින් ඔයාට ලබා ගන්න පුළුවන්. ඒගොල්ලන් ලබාගත සම්මාන මොනවාද? ඔවුන් මුණ දෙන අභියෝග challenges මොනවද? මේවා අනිවාර්යයෙන්ම හොයන්න. දෙවෙනි කාරණය තමයි යාළුවනේ, කම්පැනි එකේ LinkedIn පිටුවට යන්න. එහි සේවය කරන අයගේ ප්‍රොෆයිල්ස් බලන්න. ඔවුන් මොන වගේ අයද? Glassdoor වගේ වෙබ්සයිට් වල තියෙනවා යාළුවනේ රිවිව්ස්. ඒවා අනිවාර්යයෙන්ම කියවන්න. ආයතනයේ සංස්කෘතිය, කල්චර් එක ගැන, වැඩ කරන පරිසරය ගැන සේවකයෝ මොනවද කියන්නේ කියලා බලන්න. ඔවුන්ගේ සෝෂල් මීඩියා වල මොන වගේ දේවල්ද ඒ සේවකයන් ෂෙයා කරන්න කියන එකත් හොඳ අයිඩියා එකක් ලබා ගන්න. තුන්වෙනි එක සහ වැදගත්ම කාරණය තමයි හොයාගත්ත මේ තොරතුරු අතරින්
ඔයාගේ දක්ෂතාවයන් සහ ඔයාගේ අනාගත බලාපොරොත්තු වලට ගැළපෙන දේවල් විතරක් තෝරන්න. උදාහරණයක් විදියට ගත්තොත් ඒ ආයතනයේ අලුත් තාක්ෂණය භාවිතා කරන්න පටන් ගන්න තියෙනවා නම් සහ ඔයාට ඒ තාක්ෂණ ගැන උනන්දුවක් දක්වන කෙනෙක් නම් අන්න ඒ දේ තමයි ඔයා ගෝල්ඩ් මයින් එකක් විදියට කරන්න ඕනේ. හරි, දැන් අපි හොඳට රිසර්ච් කරලා තොරතුරු හොයාගත්තනේ. දැන් අපි කොහොමද මේක ඉදිරිපත් කරන්න ඕනේ? ගයිස්, මතක තියාගන්න, කටපාඩම් කරපු රචනාවක් කියන වගේ උත්තර දෙන්න නම් යන්න එපා. ඉන්ටර්විව් එකක් අතරතුර නිතරම නැචරලි ස්වභාවිකව කතා කරන්න විශේෂයෙන් පුරුදු වෙන්න ඕනේ. මේක පුහුණු වෙන්න හොඳම විදිය තමයි මට කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා මම කණ්ණාඩියක් ඉස්සරහ හිටගෙන හයියෙන් කතා කරලා ප්‍රැක්ටිස් කරන එක. ඔබේ පිළිතුර නිශ්චිත උදාහරණ එකතු කරන්න. ඔයාගේ කල්චර් එක හොඳයි කියනවට වඩා මම LinkedIn එකේ දැක්කා ඔයාගේ ආයතනයේ ඔබේ ආයතනයේ සේවකයන්ගේ අධ්‍යාපනයට ලොකු සහයෝගයක් ලබා දෙනවා. මම ඒක අගය කරනවා වගේ දේවල් කියන්න. ඒ වගේම තමයි ඔයාගේ බොඩි ලැන්ග්වේජ් එක නිතරම සැලකිලිමත් වෙන්න යාළුවනේ. සම්මුඛ පරීක්ෂකවරයාගේ ඇස් දිහා කතා කරලා බලන්න. eye contacts තියාගන්න. සුහදශීලීව හිනාවකින් යුතුව උනන්දුවෙන් කතා කරන්න අමතක කරන්න එපා. හරි. දැන් මේ සේරම අපි ඉගෙන ගත්තනේ. අපි කරපු රිසර්ච් එකක් භාවිතා කරලා එක්ස්පීරියන්ස් කැන්ඩිඩේට් කෙනෙක් නම් සාර්ථකව පිළිතුරු දෙන්නේ අපි කොහොමද කියලා බලමු. අපි උදාහරණයක් විදිහට ගත්තා නම් අපිට මෙන්න මේ විදිහට කියන්න පුළුවන්. I have been following your company's growth for some times and I was particularly impressed by your recent expansion into the sustainable energy sector. As mentioned in the last month's press release, this move really resonates with my own background in environmental engineering and my passion for green technology. Furthermore, reading through employee testimonials on Glassdoor, it's clear that you foster a culture of innovation and continuous learning. That's exactly kind of environment where I know I can contribute my skills effectively and grow alongside the company. කොහොමද යාළුවනේ මේ පිළිතුර? ඒ ආයතනයේ අලුත් පුවත් ගැන සඳහන් වුණා. ඔයාගේ දක්ෂතාවයන්ට ඒ සඳහා ගලපගත්තා. ඒ වගේම ආයතනයේ සංස්කෘතිය ගැනත් කතා කළා. අන්න ඒ වගේ පිළිතුරක් තමයි සම්මුඛ පරීක්ෂකවරයෙක් බලාපොරොත්තු වෙන්නේ. හිතනවා ෆ්‍රෙෂර් කෙනෙක් නම් ඔයාට ලොකු දේවල් මේ වගේ කියන්න යන්න බෑ. ඔයාට තියෙන ලොකුම දේ මොකද්ද? ඔයා ෆ්‍රෙෂර් කෙනෙක් නම් ඔයාට තියෙන වගේ এডুকেෂන් එක. අන්න ඒ වගේ අවස්ථාවල අපිට පුළුවන් මෙන්න මේ විදිහට පිළිතුරක් සපයන්න. මම ෆ්‍රෙෂර් කෙනෙක් නම් මට කියන්න පුළුවන් as a fresh graduate my main goal is start my career in the organization that value mentorship and continuous learning. I was doing my research and I saw your company has an excellent training program for new hires. I want to join this company because I want this is the best environment for me to transform my academic knowledge into practical skills while contributing my full energy and dedication to the team. Guys, may answers perfect answers මේවා මතක තියාගන්න, මේවා ප්‍රැක්ටිස් කරන්න. අවසාන වශයෙන් සම්මුඛ පරීක්ෂණ ඉවර වෙලා ගෙදර ගියාට පස්සේ ඔයාට පුළුවන් මේ ප්‍රශ්නය වාසි ඇති කරගන්න පුළුවන්. කොහොමද යාළුවනේ මේක ඇති කරගන්නේ? ඔයා යවන ස්තුති ලිපියේ thank you note එකෙන් ඔයාට පුළුවන් මේ ආයතනයට කැමති ඇයි කියන එක තවත් අමතර කාරණයක් විදිහට කෙටියෙන් සඳහන් කරන්න. සම්මුඛ පරීක්ෂණයක් අතරතුර කතා වුණ විශේෂ දෙයක් ගැන නැවතත් මතක් කරන්න යාළුවනේ. මේ දරින් පෙන්නනවා ඔයාගේ මේ ආයතනයේ තියෙන උනන්දුව තාමත් ගිහිල්ලා නැහැ, ඒ විදිහම තියෙනවයි කියලා කියන එක. යාළුවනේ why this company කියන එක ඔයගලන්ට හොඳටම ලකුණු දාගන්න තියෙන හොඳම අවස්ථාවක්. හරියට රිසර්ච් කරලා ඔයාගේ වටිනාකම ආයතනයේ අරමුණ ඔබ්ජෙක්ටිව් එක හා ගලපලා උත්තර දුන්නොත් විතරයි. ඔයා අනිවාර්යෙන්ම කැපී පෙනෙන කැන්ඩිඩේට් කෙනෙක් විදියට ඉන්ටර්විව්වට පෙන්නුම් කරනවා. මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉන්ටර්විව් එකක් අතරතුර ඔයගලගේ best shot එක දෙන්න. I wish you all the best.